මුණ ගැහුණත් ඒ ශාසනයේ හරය ලබා ගන්න බොහෝම සුළු පිරිසකට පමණක් අවස්ථාව ලැබෙද්දී විශාල පිරිසක් ඒක නැති කරන්න පසුපසින් කරපු වෑයමක් ගැන. මොකද මේක කියන්න කල්පනා කළේ ඔබ දන්නවා පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ උපන් කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඉන්දියාවේ ඉපදුනේ. එතකොට උන්වහන්සේ අපිට අද ධර්මයේ දුන්නු නිසා අපේ රට අද ධර්මයෙන් බැබලෙනවා. හැබැයි උන්වහන්සේ පහළ වෙච්ච ඒ වගේම අපේ ශාස්ත්‍රඥ වහන්සේ පහළ වෙච්ච ඉන්දියාවේ මේ වෙනකොට ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙලා අවසానයි. එහි අද ධර්මයේ නැහැ. සුළු පිරිසක් බෞද්ධ කියලා ඉන්නවා අර අම්බෙක්කාර මහත්තයාට පින් සිද්ධ වෙන්න. ඒත් මේ උතුම් ධර්මයේ අවබෝධ කරන ඉලක්කයෙන් ඉන්න පිරිසක් නැහැ. ඉතින් ඒ ගැන මම දේශනාවට පෙර ආතුව ඔබට පෙන්වලා දීලා අද මම ඔබට කියන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සැබෑම ශ්‍රාවකයෙක් වෙන්න අපිට කොහොමද පුළුවන් කියන එක ගැන. අපි බලමු ඉස්සෙල්ලා දැන් අද දවස සම්බන්ධව මට මතක් වෙනවා පොඩි විශේෂත්වයකුත් සිහි කළ යුතු. ඒ තමයි මීට හරියටම මාසයකට උඩදී ලංකාවේ බොහෝ දෙනා දුක්කුණු සිදුවීමක් තියෙනවා. ඒ මොකද්ද? මීට හරියටම මාසයකට උඩදී වෙසක් පුන් පොහොය දවසේ ඒ උතුම් දලදා මාලිගාව ඉදිරිපිට සිදුවෙච්ච සිදුවීම. ඒ නිසා ඒකත් අපි සංවේගයෙන් සිහි කරනවා හරියටම මාසයක් ගත වෙච්ච නිසා. ඒ ගැන චුට්ටක් ධාර්මිකව බලමු අපේ මාතෘකාවටම ගලපගෙන. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ තීච්ච කාලේ ඒ කියන්නේ උන්වහන්සේ එදා වැඩ හිටිය උන්වහන්සේ පහළ වෙච්ච කාලේ වෙනත් ආගම් හැටියට මහා තද විදිහට හදාගත්තු ක්‍රම අද වගේ තිබුණේ නැහැ. එදා තිබුණේ බොහෝම නිදහස් මතධාරී යුගයක් හැටියටයි. වේදයක් තිබුණා බ්‍රාහ්මණයන් ඉගෙන ගන්න. ඒ බ්‍රාහ්මණ වේදය තුල ඒ අය එක එක ක්‍රමයට තමන්ගේ නිදහස් විදිහට මත ඉදිරිපත් කරගෙන මිනිස්සු අතර කටයුතු කරගෙන හිටියා. හැබැයි විශේෂ ආගම් කියලා දෙයක් එදා තිබුණේ නැහැ. එතකොට මේ බ්‍රාහ්මණයන්ගේ තිබුණා යාග කරන කියලා සත්තු අරගෙන විශාල වශයෙන් මරණ ක්‍රම. ඒක අදටත් අපිට අත්දැකීම් තියෙනවා මුන්නේශ්වරම් වල ඔබට මතක ඇති. විශාල සත්ව ඝාතන කරන්න පෙළඹුණා පහුගිය දවස්වල. ඒවා මේ අපේ රටට ආවේ කොහොමද? ඒ එදා බ්‍රාහ්මණය කරපු දේවල්. එතකොට ඒක ආපු විදිහත් අපිට දැන් චුට්ටක් තේරෙයි. මේ කතා කරන කරුණොත් එක්ක ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රාහ්මණයෝ විශාල විදිහට ගවයොත් ඝාතනය කළා. දැන් ඔය අද අපිට තියෙන Hindu කියන ආගම ගව ඝාතනයේ සම්පූර්ණයෙන්ම තහනම් කරපු ආගම. එතකොට ගවයන්ට ආදරය කරන ආගමක් Hindu ආගම. නමුත් Hindu ආගම ආරම්භ කරපු පිරිස බ්‍රාහ්මණයෝ. එතකොට ඒ බ්‍රාහ්මණයෝ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ගවයෝ ඝාතනය කළා. මේකට එක සිද්ධියක් කියන්නම් ඔබට දැනගන්න. කොසල් රජතුමා දවසක් මහා භයානක හීනයක් දැක්කා. ඒ භයානක හීනය අර අපි කතා කරන හීන 16 ඒව නෙමෙයි වෙන හීනයක්. කොහොම හරි මේ හීනේ ගැන පුරෝහිතට පහවදා මතක් කළා. පුරෝහිත ටිකක් බරයි බ්‍රාහ්මණයන්ගේ පැත්තට. එතකොට පුරෝහිත කල්පනා කළා මේ දැකලා තියෙන හීනය රජතුමාට මහා හානියක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේකෙදි පොඩි අවස්ථාවක් ගන්න ඕනේ රජතුමාගෙන්. මොකද්ද? රජතුමාගේ තියෙන සියලු වස්තු හැම දෙයක්ම පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට. මේ වෙලාවේ රජතුමා හරහා යමක් අපේ බ්‍රාහ්මණ පිරිසට දෙන්න තිබ්බනම් හොඳා කියලා පුරෝහිත මොකද කියරන්නේ? කියනවා රජතුමනි මේක බොහොම භයානකයි කිව්වා. එක්ක රාජ්‍ය
ආණ්ඩුවට මොකක් හරි හානියක් සිද්ධ වෙනවා. එක්ක ඔබතුමාට ජීවිතේ යම්කිසි හානියක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කාලයක් අවුරුදු ගණනාවක් වැස්ස නැති වෙනවා. ඔය හානි තුنين එකක් වෙනවා කිව්වා. ඒ නිසා මේකට කරන්න තියෙන එකම විසඳුම අපේ ආචාර්යවරු ගෙනල්ලා මේ ගැන ටිකක් සාකච්ඡා කරන එක කිව්වා. ගෙන්නව ගොඩාක් බමුණු රජමාලිගාවට. ගෙනල්ලා තැන් වල වෙනම කණ්ඩායම් තුනක් බෙදලා තිබ්බා රජතුමා මේ තුන්ගොල්ලගෙන් වෙනම අහන්න. මේ ගැන සිහිනෙට කුමක් කළ යුතුද කියලා. පළවෙනි බ්‍රාහ්මණ කණ්ඩායම කිව්වා මේකට හරක් එළදෙන්නු 500කුයි නාම්බු 500කුයි නෑම්බියෝ 500කුයි මරන්න ඕනේ කිව්වා. මරලා ඒ යාගයක් තියෙන එක කරන්න ඕනේ කිව්වා. එතකොට තමයි කිව්වා ඔබතුමාට මේ භයානක තත්වයෙන් මිදෙන්න පුළුවන්. රජතුමාගේ හිත දුන්නේ නැහැ. රජතුමාට ඒකට හරි කම්පාවක් ආව ඒක ඇහෙනකොට. හැබැයි ඒක පෙන්නුවේ නැහැ. දෙවෙනි කණ්ඩායමෙන් ගිහින් ඇහුවා එයාලගේ උත්තරෙත් ඒකමයි. තුන්වෙනි කණ්ඩායමෙන් ගිහිල්ලා ඇහුවා ඒ උත්තරෙත් ඒකමයි. අන්තිමට රජතුමාට මේක පිළිගන්න සිද්ධ වුණා. රජතුමා තීරණය කළා මේ ගව ඝාතනය කරනවා. ඊට පස්සේ දැන් මේ බ්‍රාහ්මණයන්ගේ මත මල්ලිකා දේවී ඉන්නවා රජමාලිගාවේ. එතුමේ හැම තිස්සෙම උත්සාහ කරනවා රජතුමා නොමග යනවා නම් කොහොම හරි රජතුමාව සුමගට ගන්න එකට. එතුමිගේ ඒ කරපු දේ ගොඩාක් උදාහරණ තියෙනවා දේශනාවල. මෙතනදිත් එතුමි ඉදිරිපත් වෙලා කියනවා රජතුමනි මේ සිද්ධිය ගැන ටිකක් බුදුරජාණන් වහන්සේගෙනුත් අහලා ආවොත් හොඳ නැද්ද? එතකොට රජතුමා කල්පනා කරා ඒකෙත් ඇත්තක් තියෙනවා. ගියා මහා දවාලෙම. බුදුරජාණන් වහන්සේට හීනේ ගැන කිව්වට පස්සේ උන්වහන්සේ වදාලා මේ හීනේ කිසිම රජතුමාට බලපාන දෙයක් නැහැ. වැරදි කාම සේවනයේට වැටිලා විපාක විඳින නිරේ ඉන්න 4 දෙනෙක් තමයි ඔබතුමා ඔය දැකලා තියෙන්නේ කියලා. ඒකේ දීර්ඝ සිද්ධියක් එතන එහෙම කියනවා. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ රජතුමා තීරණය කරනවා මම බමුණන්ට රැවටුණා. හැබැයි තාම යාගය කළේ නැහැ. රජතුමා සම්පූර්ණ යාගය නැවැත්තුවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔයගේ ගව ඝාතනයේ සිද්ධ වෙන්න ගිය අවස්ථාවල නවත්තපු තැන් තියෙනවා. ඒක ඒ බ්‍රාහ්මණයන්ගේ ක්‍රියාකලාප නවත්වන්න නෙමෙයි. එතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බලන්නේ රජතුමාට සිද්ධ වෙන අකුසලය ගැන. මොකද රජතුමා ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න කෙනෙක්. ඉතින් එතුමා ඇවිල්ලා ඇහුවට පස්සේ උත්තරේ දුන්නා. දැන් ඔය බ්‍රාහ්මණය පින්වත්නි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට ගොඩාක් වෛර කරමින් හිටිය පිරිසක්. මොකද ප්‍රධානම හේතුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා. ඇයි භාග්‍යතුන් වහන්සේට රජවරුන්ගේ සිටුවරුන්ගේ බොහෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. බ්‍රාහ්මණයන්ට ඒව අඩු වුණා. හැබැයි පුදුම සිද්ධියක් තියෙනවා කුද්දක නිකායේ සුත්ත නිපාතේ තියෙනවා පින්වත්නි දේශනාවක්. ඔය මම කලින් කිව්ව කතාව සංයුත්ත නිකායේ එකේ යඤ්ඤ සූත්‍රයේ තියෙන. ඒ ගව ඝාතනයේ සිද්ධිය. එතකොට මේ සුත්ත නිපාතේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය කියලා තියෙනවා දේශනයක්. ඒ දේශනේ බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ පුදුම සිද්ධියක් පෙන්වලා දෙනවා. මේ ගව ඝාතනයේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ කොහොමද මේක මේ බ්‍රාහ්මණය අතරටත් ආවේ කියන එකේ ඉතිහාසයයි ඒ දේශනාවේදී පෙන්වන්නේ. බොහොම වයෝවෘද්ධ ඊළඟට ගොඩාක් වයසට ගිය බමුණන් අතරත් බොහොම පිළිගත්තු බමුණු ටික බුදුරජාණන් වහන්සේ ගැන ටිකක් පැහැදීම තීච්චේ බමුණු ටික බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහනවා දවසක් හරි අපූර්ව ප්‍රශ්නයක්. අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුරාණේ හිටිය බ්‍රාහ්මණයෝයි දැන් ඉන්න බ්‍රාහ්මණයෝ අතර වෙනසක් තියනවද කියලා අහුවා. දැන් එතකොට මේ අයට පොඩි විශ්වාසයක් තිබිලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට පුරාණේ පේනවා කියන එක. ඉතින් අහුවා ස්වාමීනි ඉස්සර බමුණෝයි දැන් බමුණෝයි වෙනස්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? පැහැදිලි වෙනසක් තියෙනවා කිව්වා. අර බමුණු ටික කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට අපහසුයක් නැත්තම් අපිට මේ වෙනස ගැන ටිකක් තේරුම් කරලා දෙන්න කිව්වා. කොහොමද මේ වෙනස හැදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සර හිටිය බ්‍රාහ්මණය ගැන කිව්වා. මේ කියන්නේ අවුරුදු දහස් ගණන් සමහරට කල්ප ගණන් එහා හිටිය බ්‍රාහ්මණ පිරිස වාසය කරේ කොහොමද කියන ස්වභාවය උන්වහන්සේ පෙන්නවා. ඒ අය බොහොම ධාර්මිකයි.
ඒ අය බොහොම බ්‍රහ්මචාරීව සීලය ආරක්ෂා කරගෙන කටයුතු කරගෙන හිටියා. මේකේ ඒ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගාථා 32කින් සම්පූර්ණ සිද්ධිය කියන්නේ මම ඔබට මේක මේ සංක්ෂිප්තව මේ වෙලාවේ කතා කරන්නේ. ඒතර පින්වත්නි එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණයන්ට තිබුණ එක මතයක් අවුරුදු 48ක් එක දිගට බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ක්‍රමය ඒක. 48ක් එක දිගට බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරලා ඊට පස්සේ විවාහයක් කරගන්න ඕනේ. එතනදී සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? බොරු බයක්. ඒකත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ පෙන්නන මේ ගැඩවිලාට තියෙන බොරු බයක්. ඒ ගැඩවිලාට තියෙන බොරු බය තමයි එයා හිතනවා මේ පොළොවේ පස් කෑවොත් එහෙම ගොඩක් පොළොව විනාශ වෙයි කියලා ගැඩවිලා මැටි පස් කන්නේ චුට්ටයිලු. ඒක බොරු බයක් කියනවා. ඊළඟට කිරල් දෙනටත් තියෙන එක බොරු බයක්. ඒ බය තමයි අහස කඩාවුම් ඇටේ කියලා බිත්තර රකින්න උඩු බැලිය අතට අල්ල ගන්න කියලා වෙන්නේ නැති. ඊට පස්සේ වෙනවත්නේ ඔබ දැකලා තියෙනවා අර මේ වෙල් ළඟ ඉන්න චූටි කුරුල්ලෙක් කකුල තිය වේගෙන් දුවලා යනවා වැඩිය මොකද? ඔව් කරවක්කා. ඌ හරි බයයි කකුල. ඒ කියන්නේ කකුල ලාවට තියලා දුවනවා ඉක්මනට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්නනවා ඒ පොළවට හයියෙන් අඩිය තිබ්බොත් මේක හෙලවෙයි කියන බයටලු. බ්‍රාහ්මණයන්ටත් තිබිලා තියෙන බොරු බයක්. ඒ බය තමයි තමන්ගෙන් පුතෙක් බිහි කලේ නැත්නම් පරපුර ඉදිරියට ගෙනියන්න උදව් දුන්නේ නැහැ කියලා නිරේ යනවා කියලා බොරු බයක් තිබිලා තියෙනවා ඉස්සර බමුණන්ට. ඒ නිසා තමයි අවුරුදු 48ක් රකින්න බ්‍රහ්මචාරී සීලේ කඩලා ඊට පස්සේ විවාහයක් කරගන්න. ඒක කරගෙන හැටිත් පෙන්නනවා. පිණ්ඩපාතේ යනවා වගේ ගයක් ගාන ගිහිල්ලා කියනවලු මම දැන් 48ක් බ්‍රහ්මචාරී සීල් රැක්කා. මට සුදුසු දෙන්න කතක් ඉන්නවනම් කන්‍යාවක් දෙන්න කිය යනවලු. ඒ කාලේ සම්ප්‍රදාය සුදුසු කෙනෙක් හිටියොත් දෙනවලු. ගෙනල්ලා දැන් දරුවෙක් ලබා දීමේ අවශ්‍යතාවය විතරයි තියෙන්නේ. ඒ නිසා මව් ඍතු වෙන කාලයට විතරයි. ඒ ඈ ඍතු වෙන කාලයට පමණ සතුටු වෙනවා අනිත් කාලෙත් බ්‍රහ්මචාරීව ඉන්නවයි කියනවා. ඔන්න ඔය විදිහට බ්‍රාහ්මණයෝ කොහොම හරි තමන්ගේ තියෙන මේ බ්‍රාහ්මණ ධර්ම ටික බොහොම ආසාවෙන් ගෞරවයෙන් රැකලා තියෙනවා. එතකොට මිනිස්සු ඒ අය කෙරෙහි පැහැදීම නිසා මොකද කරන්නේ? ගොඩාක් වස්තු භෝග පූජා කරනවා සම්පත් හරියට. දැන් මේ පූජා කරන දේවල් බමුණු මොකද කරලා තින්නේ? යාග හැටියට දාන දීලා තියෙනවා. එයාට හම්බෙච්ච සියලු පිරිකර එකතු කරලා ඒ අය ගොඩ ගහගෙන නැහැ. ඒව ටික යාග හැටියට දන් දීලා. දැන් සත්තු නෙමෙයි යාගෙට ඒ කාලේ කරලා තියෙන අර ලැබිච්ච පිරිකර ටික. ඒකයි කෝ බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මයේ. ඊට පස්සේ කාලයක් ගියාම මොකද වෙලා තියෙන්නේ? මේ අයට අර රජවරුන්ගේ ආභරණ ඒ තියෙන සැප සම්පත් දකිනකොට ටික ටික හිත වැටිලා තියෙනවා අපිටත් ඒවා තිබ්බනම් හොඳා කියලා. ඊට පස්සේ අලුත් මන්තර ටිකක් හදලා යටින් ඔක්කාක කියලා රජ කෙනෙක් ඒ කාලේ ඉඳලා තියෙනවා. ඔය ඔක්කාක රජතුමාට ගිහිල්ලා මේ මන්තර ටික ඉදිරිපත් කරලා තියෙනවා බ්‍රාහ්මණයෝ ටික මේ මන්තර ටික කාලයක් හැංගිලා තීච්ච ටිකක් අපිට මේ මෑතක හම්බුනේ කියලා දීලා. ඉතින් ඒකේ තියෙන මොනවද? වැඩියෙන් මේ රජතුමා පරිහරණය කරන පුටු රත්තරන් රිදී ආදී නොයෙකුත් සම්පත් පූජා කළ යුතු යාග හැටියට. එතකොට තමයි රජතුමාගේ රාජ්‍ය ප්‍රබල වෙන්නේ කියලා. ඉතින් රජතුමා මොකද කළේ? කළා ඒ විදියට. දැන් සම්පත් වලින් මහා රජවරු සිටුවරු වගේ බ්‍රාහ්මණයෝ විවාහ වෙලා අමුතුම සම්ප්‍රදායක් හැදුනා. තව ටික කාලයක් යනකොට මේ ඒ කාලේ වෙනකොට මේ දේශනාවේ තියෙනවා ගවයට පුදුම ආදරයක් තිබිලා තියෙන්නේ බ්‍රාහ්මණයොත් මිනිස්සුත් කවුරුත්. බුදුරජාණන් වහන්සේ ඒකෙදි පෙන්නනවා තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ යම්සේද ඒ වගේ ආදරෙන්ම හරකවත් බලාගත්තා ඒක ගවයව. කොටිම මිත්‍රයෙක් වගේ. ඉතින් ඒක එක තැනක කියනවා ඒ ගවයට සලකන්නේ ගවය අපිට ආහාර දෙනවා. ගවය අපිට ඒකේ ආහාර කියලා තියෙන එතන. එතකොට සැප දෙනවා, බලය දෙනවා, අපිට වර්ණය දෙනවා. මොකද ඔය ගිතෙල් ආදී හැම දෙයකින්ම ලැබෙනවා මහා ශක්තියක්. ඉතින් ඒවා අපිට ඔක්කොම දෙන්නේ ගවයා කියන ගෞරවයෙන්. ගවයෝ නැසුවේ නැහැ කියනවා ඒ කාලේ. ඊට පස්සේ පින්වත්නි මේ බ්‍රාහ්මණයන්ට ඔන්න ගවයන් කෙරෙහි ආසාවක් ඇති තියෙනවා කන්න තිබ්බනම් හොඳා කියලා.
ඒ ආසාව ආවට පස්සේ අමුතුම ගාතාවක් හදනවා රජතුමාගේ මොලේ සුද්ධ කරන. මොලේ සෝදන ගාතාවක්. ඒ ගාතාවෙන් තමයි සම්පූර්ණ සම්ප්‍රදාය වෙනස් වෙලා ගවයෝ මරණ ක්‍රමයේ හැදුනේ. ඒ ගාතාවේ තියෙන මෙන්න මෙහෙම හරිම අමුතු ගාතාවක් ඒක. යතා ආපෝච පඨවි හිරඤ්ඤං ධන දානියං. මේ පොළොවයි ජලයයි රන් රිදී මුතුමැණික් සහ ධන දාන්‍ය කියන දේවල් මිනිස්සුන්ට යම්සේද ඒවං ගාවෝ මනුස්සානං පරික්කාරෝ සෝහි පානිනං. මේ ගවයත් මිනිස්සුන්ට ඒ වගේ පිරිකරක් කිව්වා. ඒකේ තේරුම මේකයි. ජලය කියන එක මිනිස්සුන්ට උදව්වක් දෙනවද නැද්ද? ජලය මිනිස්සුන්ට උදව්වක් දෙනවා. නමුත් ජලය උදව්වක් දුන්නා කියලා ජලයට අපි රිදවීමක් නොකර අපි හිතමු ජලයට පණ තියනවා කියලා. ජලයට රිදවීමක් නොකර බබාවගේ ආදරෙන් පරිහරණය කරනවද? නැහැ. ජලය අපිට උදව් කළා කියලා අපි එහෙම කරන්නේ නැහැ. රත් කරන්න ඕන නහම රත් කරනවා. විසි කරන්න ඕන නහම විසි කරනවා. ඊට පස්සේ අසුචි ආදී දේ සෝදන්න ඕන උනාට පස්සේ සෝදනවා. උදව් කරනවා කියලා අපි ඒවට යොදවන්නේ නැතු වෙන්නේ නැහැ. හරකත් ඒ වගේ තමයි උදව් කළාට. මේ ගාථාවේ තේරුම මේකයි. පොළවත් බලන්න කියනවා. පොළොව අපිට කොච්චර උදව් කරත් අපි පොළොව කොටන්න ඕන උනාට පස්සේ හිල් කරන්න කඩන්න මොන හරි අවශ්‍යතාවයක් ආවට පස්සේ අපි ඒක කරනවා. රිදවීම කියන එකක් සිතන්නේ නැහැ කිව්වා. උදව් කරනවා පොළොව. හැබැයි පොළොවෙන් අවශ්‍ය ඕන උදව්වක් ගන්න පුළුවන් කිව්වා. ධන දාන්‍ය රන් රිදී මුතුමැණිකුත් එහෙමයි කිව්වා. මේ හරකත් ඒ වගේම තමයි කියනවා. ඒ ගාථාවේ තේරුම ඒකයි. රජතුමාගේ මොලේ සේදුනාද නැද්ද? බ්‍රේන් වොෂ් වෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ? ඔක්කාක රජතුමා 100,000 ගාණක් ගවයෝ එකතු කරලා මරන්න පටන් ගත්තා යාගවලට. එදා ඒ පළවෙනි ගව ඝාතනය කරපු දා ඔක්කාක රජතුමාගේ කාලේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන් සක්‍ර දෙවියන්රයා කොටින්ම ඉන්ද්‍ර කියලා අසුරෙක් පවා යක්ෂයෝ පවා හැමෝම එකතු වෙලා අඬලා තියෙනවා මෙච්චර උදව් කරන ගවයන්ව මරලා මිනිස්සු අධර්මයට වැටුණා කියලා අඬලා තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය යතා ආපෝච පඨවි හිරඤ්ඤං ධන දානියං ඒවං ගාව මනුස්සානං පරික්කාරෝ සෝහි පානිනං කියන ගාතාවෙන් පස්සේ තමයි මේ බ්‍රාහ්මණයෝ ගවයෝ මරන්න පටන් ගත්තේ කියලා. බලන්න ඉතිහාසෙ ගත්ත හැටි උන්වහන්සේ සම්පූර්ණ විස්තරේ. බුදුරජාණන් වහන්සේ වදාලා එදා ඉඳන් තමයි මේ ගවයෝ මරන්න පටන් ගත්තේ. ඒකෙන් උනේ මොකද්ද? ඒ තාක්කල් මේ මිනිසුන්ට මෙච්චර රෝග තිබුණ නැහැ කිව්වා. රෝග තුනයි කිව්වා තිබ්බේ. බඩගින්නයි, ආසාවයි, ජරාවටපත් වෙන එකයි. එදා ඉඳන් රෝග 98ක් හැදුණයි කිව්වා. දැන් ඊටත් වැඩිනේ. ඔය ගව මස් නිසාම විශේෂයෙන්ම ඔය කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩන, පිළිකා ආදී නොයෙකුත් ලෙඩ හැදෙන බව අපි දන්නවා. ගව මස් නෙවෙයි කොයි මසට එකයි. ලෙඩ ගොඩයි. දැන් ඔය මම එක මහත්තයෙක්ගෙන් මට දැනගන්න ලැබුණා කුකුල්ලුන්ව මරන්නේ දැන් ඒ කුකුල්ලුන්ට මේ අවුස්සලා ප්‍රෙෂර් හදවලලු කුකුල්ලුන්ව මරන්නේ. උන් අර කැළඹීමේ බයටලු මැරෙන්නේ ප්‍රෙෂර් හැදිලා. එතකොට ඉතින් ඒවා කනකොටත් මොනවද හැදෙන්නේ කියලා තේරෙනවනේ නේ. කොහොම හරි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෙඩ 98ක් බවට පත් වුණා හරක් මස් කන්න ගත්තට පස්සේ කියලා. මේ දේශනේ බොහොම දීර්ඝව බුදුරජාණන් වහන්සේ ඔය කළාම බ්‍රාහ්මණයෝ ටික පැහැදුනා. පැහැදිලා බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි අපිට නියම බ්‍රාහ්මණ ධර්ම ටික අද කියලා දුන්නේ කිව්වා සැඟවිච්ච බ්‍රාහ්මණ ධර්ම ටික. අද ඉඳන් අපි ඔබ වහන්සේට ගරු සත්කාර කරනවා කියලා අර වැඩිහිටි වයෝවෘද්ධ වයසක බ්‍රාහ්මණයෝ ටිකක් උන්වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගත්තා. දැන් ඒක පිළිගත්තු බ්‍රාහ්මණයෝ විශාල පිරිසක් ඒ අතර හිටියා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දා බ්‍රාහ්මණයන්ට වෛරක්කාරයෙක් වුණාද? මේ යටින් තියෙන එක එක ඉරිසියා කුඩු කේඩුකම් වලට වෛර කරාට භාග්‍යතුන් වහන්සේ එහෙම දෙයක් ඒ අයට කරේ නැහැ. බලන්න උන්වහන්සේ බ්‍රාහ්මණයන්ව සුද්ධ කරන්න අවශ්‍ය ඒ අයගේ ඉතිහාසෙත් පෙන්වලා දුන්නා. එයින් පස්සේ විශාල බ්‍රාහ්මණ පිරිස ගවයන් මරණ එක නැවැත්තුවා. ඒ සිද්ධියෙන් පස්සේ මොන සූත්‍රයෙන් පස්සේද? බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය ඇහුවට පස්සේ. ඒක තියෙන කුද්දක නිකායේ සුත්ත නිපාතේ.
එයින් පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය උන්වහන්සේගේ ඇවෑමෙන් පස්සේ ඉන්දියාවේ පැවතිගෙන එනකොට අපේ ස්වාමින් වහන්සේලා හිතන්නේ නැතුව කරපු එක්තරා අවාසනාවන්ත සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ මේ ශාසනයට කනකොකා හඬන්න ගත්තා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පාලියෙන් තියෙන ධර්මයේ හැරෙවුව සංස්කෘතියට. ඒ පාලි ධර්මයේ සංස්කෘතයට හැරෙවුවම උනේ මොකද්ද? ඒ තාක්කල් බමුණන්ගේ බ්‍රාහ්මණයන්ගේ තීච්ච වේදයේ තිබුණේ මොන භාෂාවෙන්ද? සංස්කෘතේ. දැන් එතෙක්කල් මේ සංස්කෘතෙන් ආපු වේදයේ තරම් ඊට එහා තව එකක් තිබුණේ නැහැ. ඒක තමයි උස්සස්ම එක හැටියට තිබුණේ. ධර්මයේ සංස්කෘතෙන් ආවට පස්සේ ඒ බ්‍රාහ්මණ පිරිස අතර වේදය හා සමානවම ප්‍රසිද්ධ වුණා මොකද්ද? ධර්මය. මේක ඉවසුන් දුන්නේ කාටද? බ්‍රාහ්මණයන්ට. මොකද එකක් තමයි ඒකේ ආත්මවාදී කතා කරද්දී මේ ධර්මයේ කතා කරන්නේ අනාත්මවාදී. ඒකත් ඉවසුවේ නැහැ. දැන් ජෛනාගම තාමත් කිසි ප්‍රශ්නයක් නැතුව රැකුණා. ඒ හේතුව ඒගොල්ලොත් ආත්මවාදී කරපින්න ගත්ත හින්දා. මේකේ අනාත්මවාදයත් එක්ක බමුණෝ එතනත් කියපුණා. ඔන්න ඒ සංස්කෘතයට හරවපු එකත් එක්ක බ්‍රාහ්මණයෝ කල්පනා කළා අපේ වේදය විනාශ කරන්නේ දැන් මේ අවුරුදු ගානකට පස්සේ බුද්ධ පරිනිර්වාණය. ඒ කාලේ බමුණෝ කල්පනා කළා අපේ වේද විනාශ කරන්න ආපු අසුර නායකයෙක්ද කොහෙද? කවුද? බුදුරජාණන් වහන්සේ. මහා යක්ෂයෙක් අපේ වේද විනාශ කරන්න ආපු. ඊට පස්සේ මේක කොහොම හරි විනාශ කරන්න ඕනේ කියන සැලසුම් හදනවා. උරගේ පිටේ තියලා මේ උගේ මස් කපනවා කියන කතාවක් තියෙනවානේ. අන්න ඒ වගේ ඔය කුණාල ජාතකයේ ඇසුරු කරගෙන ආචාර්ය නාගාර්ජුන කියන කෙනා මහා භාරතයේ ලිව්වා ශ්ලෝක ලක්ෂයක්. මහා භාරත මහා කාව්‍ය කියලා ඔබ අහලා ඇති. මේක හැදුවේ ඇයි? මේ ශාසනයේ අර සංස්කෘතයට හැරවීමත් එක්ක ආපු වෛරයට ශාසනය විනාශ කරන පළවෙනි පියවර හැටියට මහා භාරතය ලිව්වා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඔබ දන්න ඔය අද Hindu දැන් මේ කියන කාලේ වෙනකොටත් Hindu ආගම නැහැ හොඳේ. එතකොට තිබ්බේ බ්‍රාහ්මණයන්ගේ වේදය අරගෙන ග්‍රන්ථ දෙකක් තිබිලා තියෙනවා. උපනිෂද් බ්‍රාහ්මණ කියලා ග්‍රන්ථ දෙකක්. ඔන්න ඔය ග්‍රන්ථ දෙක තමයි එදා තිබුණේ. සාමාන්‍ය Hindu කියන නමින් ආගමක් එදා තිබුණේ නැහැ. නමුත් Hindu ආගම තුල ශිව කියන දේව ඇදහිල්ලක් තියෙනවා ඔබ දන්නවනේ. එතකොට මේ ශිව දේව ඇදහිල්ල ඔය මහා භාරතයේ මට මතක හැටියට ක්‍රිස්තු වර්ෂ 400 ගණන් වලින් පස්සේ ලියෝනේ. ඒකෙන් පස්සේ පින්වත්නි මේ ශිව ඇදහිල්ල මිනිස්සු අතරට එනවා මෙන්න මෙහෙම. පර්සියානු ජාතිකයෝ ඇවිල්ලා ඉන්දියාවේ රජකම් කරන්න පටන් ගත්තා. අන්න ඒ අය අදහලා තියෙන රුද්‍ර කියලා දෙවි කෙනෙක්. ඒක මහා ඇත්තටම රුදුරු භයානක දෙවි කෙනෙක් හැටියට සලකපු කෙනෙක් රුද්‍ර කියලා. මිතුරු දෙවියෝ කියලාත් ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ රුද්‍ර දෙවියන්ව මේ බ්‍රාහ්මණයෝ කල්පනා කළා අසුර බලවේගයක් නිසා අපි මේ බලවේගය හරහා මේ බුදුදහම මර්ධනය කරමුද කියලා සාකච්ඡා කරලා රුද්‍ර දෙවියන්ව පිළිගන්නවා මේ බ්‍රාහ්මණයෝ ශිව කියන නමින්. එතකොට ශිව නමින් අර පර්සියානුවන්ගේ ගත්තු ඒ දේව ඇදහිල්ලේ බලවේගයට මේ බ්‍රාහ්මණයෝ විශාල යාග හෝම කරන්න පටන් ගත්තා. අපිට වරමක් දෙන්න මේ බුදුදහම විනාශ කරන්න කිය. ඒ නිසා වගේ නිකන් ක්‍රිස්තු වර්ෂ 788 දී බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් අතුගාන්න පටන් ගත්ත කෙනා උපන්නා කේරළේ. එයාගේ නම සංකරාචාර්ය. ඒ සංකරාචාර්ය ඉපදිලා චූටි කාලෙම මේ බ්‍රාහ්මණ ධර්මයේ පිළි අරගෙන ගිහි ගෙයින් අයින් වෙලා එයා මහා තාර්කිකෙක්. එයත් එක්ක කිසි කෙනෙකුට වාද කරන්න බැරි තරම් එච්චරටම ශක්තිමත් මිනිසෙක්. ඒ කාලේ වෙනකොට පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ස්වාමීන් වහන්සේලා විසින් එක එක වාද ભેද හදලා මහායානෙට තමයි වැඩි තැනක් හැදලා තිබුණේ මහායානයේ වශයෙන් හදාගෙන. ඒ නිසා ඒ අයත් වාදයට තමයි පුරුදුනේ. දැන් ඔය නාලන්දා විශ්වවිද්‍යාලෙත් සම්පූර්ණයෙන්ම සංස්කෘතයෙන් උගන්වලා තිබුණේ. එතනත් වාද කරන හැටි තමයි උගන්වලා තිබුණේ. ඉතින් එතකොට දැන් ඒ මහායානික හැටියට බුදුදහම පිළි අරන් හිටිය පිරිස කරට කර මේ සංකරාචාර්යයත් එක්ක සටන් කරන්න ආව මොනවෙන්ද? වාදවලින්. විනාශ කරගෙන ගියා. ඉන්දියාවෙන් මේ සම්පූර්ණයෙන්ම කවුද? සංකරාචාර්ය. සංකරාචාර්යයට උදව්වක් දුන්න තව කෙනෙක් කුමාරිල භට්ට කියලා එක්කෙනෙක්.
එයා ඇවිල්ලා පින්වත්නි මේ බ්‍රාහ්මණ වංශිකව ඉඳලා මහාන වෙලා ඔය නාලන්දා විශ්වවිද්‍යාලේ ඉගෙන ගනිද්දී බ්‍රාහ්මණයන් එක්ක වාද කරන හැටි උගන්වන එක ගැන කලකිරුණා. මොකද තමන්ගේම උපම් වංශෙනේ. ඊට පස්සේ ආයිසරයක් සිවුරු ඇරියා. සිවුරු ඇරලා ඒ කුමාරිල බට්ටත් උදව් කරා සම්පූර්ණයෙන් ඒ ස්වාමීන් වහන්සේලාව ඝාතනය කරලා මරලා දාලා අර සංකරාචාර්යට උදව් කරන්න. එතකොට දැන් මෙතනදී කුමාරිල බට්ට පැවිදිලා ඉන්න කාලේ එයාගේ ලොකු ස්වාමීන් වහන්සේවත් එයා අතින් ඝාතනය වුණා. ඒකට කලකිරීමට කුමාරිල බට්ට මොකද කරේ? ගිනි ගොඩකට පැනලා සියදිවි නසා ගන්නවා. නසා ගන්න වෙලාවෙ එතන සංකරාචාර්ය ඉඳලා එයාට කියනවා මම භාගයක් විනාශ කළා ඔබ ඊතුරු භාගය විනාශ කළා දාන්න කිව්වා. මේක මේ සංකරාචාර්ය කොච්චර ලොකු දෙයක් කරාද කියලා 2010 දකුණු ඉන්දියාවේ තිබුණ හින්දු මහා සම්මේලනය කියලා ඒ සම්මේලනයේදී හින්දු බ්‍රාහ්මණිකයෝ මතයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ සම්මේලනයේදී මෙන්න මෙහෙම. ඒගොල්ලෝ කියලා තියෙනවා බුදුදහමෙහි ආධ්‍යාත්මික ශරීරය විනාශ කළ සංකරාචාර්ය. භෞතික ශරීරය මුස්ලිම්වරු විනාශ කරා ඉන්දියාවේ. දැන් සම්පූර්ණයෙන්ම බුදුදහම ඉන්දියාවේ මැරිලා ඉවරයි. අපි ආයෙකට පණ දෙන්නේ නැතුව ඉමු කියලා දකුණු ඉන්දියාවේ සාකච්ඡා කරලා තියෙනවා 2010. එතකොට මේ වෙච්ච දේවල් මේවා අපි කරන්න බය වෙන්න දෙයක් නැහැ වෙච්ච නිසා. ඉතින් ඒකෙන්ම පේනවා සංකරාචාර්ය කොච්චර ලොකු දෙයක් කරාද කියලා මේ ශාසනයට. ඊට පස්සේ පින්වත් එයා ඒ සංකරාචාර්යට අත්උදව්වක් වුණා අර මහා භාරතේ නාගාර්ජුන ලියපු. ඊට පසුව ක්‍රිස්තු වර්ෂ 900 ගණන් වලදී වගේ පින්වත්නි රාමායනය ලියවෙනවා. ඒකත් ජාතකයක් මුල් කරගෙන. දැන් අර මහා භාරතයේම ඔබට කුණාල ජාතකයේ ඇසුරු කරන් ලිව්වා කියලා. දසරත කියන ජාතකයේ ඇසුරු කරගෙන රාමායනය ලිව්වා. ඒ රාමායනය ලිව්ව හේතුව මොකක්ද? ඒක අපි දැනගත යුතුමයි අපේ රටේ අය. ඒකට හේතුව තමයි දැන් සංකරාචාර්ය ඉන්දියාවේ බුදුදහමට හානිය කරලා ඉවරයිනේ. ඒගොල්ලන්ට දැන් ඊර්ෂ්‍යාවක් තියෙන මොකද්ද? අපේ රට ගැන. ඒගොල්ලෝ බැලුවා දැන් ඉන්දියාවේ විනාශ කරාට ලංකාවේ තියෙනවා දහම් භාණ්ඩාගාරයක් වගේ. මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාවු මේ ධර්මය. ඒක විනාශ කරන්න මොකද්ද කරන්නේ කියන සැලැස්මක් හැදුවා. එකපාරට කරන දෙයක් නෙමෙයි. සතවර්ෂ ගාණක් යනකම් සිද්ධ කරන්න පුළුවන් විදිහේ සැලැස්මක් හැදුවේ. ඒ සැලැස්ම තමයි රාමායනේ. ඒක ලියලා රජවරුන්ගේ රාජ සභාවල ප්‍රශස්ති ගායනයක් හැටියට ගායනා කරන්න පුළුවන් විදිහට සකස් කළා. දැන් රාජ සභාවල රාමායනේ ගායනා කරනවා. රාමායනේ තියෙන්නේ මොකද්ද? මහා ධාර්මික රාමාට අධාර්මික මේ ලංකාවේ ඉන්න රාවණා විසින් කරන අසාධාරණ කන්නේ. එතකොට ඒකත් එක්ක ඒගොල්ලන්ගේ මතේ හැදුනා ලංකාව කියලා කියන්නේ තනිකර අසුර බලවේගයක් තියෙන රටක්. රාවණා නැමැති අසුර යක්ෂයාගෙන් පීඩාව ඉන්දියාවට ලබා දෙන රටක් කියන මේ මතේ රාමායනයේ ඇසේ හැදුනා. දැන් ඒක අදත් ඉන්දියාවේ අපිට දකින්න පුළුවන් රාමාගේ උපන්දිනේට සමරන උත්සවයක් දසහේරා කියලා ඉන්දියාවේ ඒ උපන්දිනේට හැම අවුරුද්දෙම ලංකාවේ සිටියම හදලා පුච්චනවා. හැම අවුරුද්දෙම රාමාගේ උපන්දිනේට. ඇයි මේ රාවණා කෙරෙහි තියෙන තරහට. ඊළඟට ওই වාහන වල ඉල්ලලා තියෙනවා අපි දැකලා තියෙනවා මේ රත්තරන් පාට ලේන්සුවක් ඔබ දැකලා ඇති. රත්තරන් කෙඳි වගේ තියෙන ලේන්සුවක් තියෙනවා. ඕක මේ ඉන්දියාවේ තියෙන එක. ඒ අර මේ ඔබ දන්නවා මේකේ වානරයෙක් සම්බන්ධ වෙනවා. හනුම කියලා. අන්න එයාගේ බලිගයට ගෞරවයේ පිණිස හදපු ලේන්සුවක්. ඒක මේ අපේ වාහන වලත් එල්ලගෙන යනවා දැකලා තියෙනවා. ඉතින් මේ කොහෙන් ආවද මුකුත් දන්නේ නැහැ. මේ අපිටම වෛරයට කරන දේවල් අපි මෙහි සංකේතයක් වගේ එල්ලගෙන යනවා. ඒ විදිහට අදටත් අපේ ලංකාවේ පින්තූර හද දකුණු ඉන්දියාව පැත්තේ පුච්චන එක ඒ වෛරය අපිට අදයියේ නෙමෙයි හැදුනේ. ඒකේ ලොකුම විනාශය අපේ රටට ගෙනාවේ රාමායනයේ නිසා ලොකුම විනාශය ගෙනාවේ කාලිංග මාග විසින්. ඒක බහලා තියෙනවා. මොකද මේ රාජ සභාවල රාමායනේ කියවනවා ඇහෙද්දී කාලිංග වංශික මාගට ඒක දරා ගන්න බැරි වුණා. එයා බොහොම ශක්ති සම්පන්න කෙනෙක්. හැදුවා ලංකාව විනාශ කරන්න පුළුවන් විදිහට දක්ෂ යෝධයෝ 24000.
එතකොට මේ 24000ක් හදාගත්තු යෝධයොත් එක්ක ලංකාවට ඇවිල්ලා ලංකාවේ සම්පූර්ණයෙන් ගිනිබත් කරනවා. මිනිසුන්ගේ අත් කකුල් කපනවා, ස්ත්‍රීන් දූෂණය කරනවා, පන්සල්, ගෙවල් ගිනි තියලා කරන්න තියෙන හැම හානියක්ම කරලා ගන්න තියෙන වස්තුත් අරගෙන යනවා. එතකොට මෙහි විනාශ කරලා. ඒ කාලිංග මාග ඇවිල්ලා සකස් කරපු කොවිලක් නේශ්වරම් කියලා කියන්නේ. එතකොට කාලිංග මාග ගෙනාපු බිලි පූජාව තමයි අදටත් ඔය කරගෙන යන්නේ. එතකොට මේ රාමායනේ බලපෑම මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් පස්සේ තමයි ඒ බ්‍රාහ්මණයන්ගේ නැකත් කේන්දර ආදී සියල්ලම අපි අතරට ආවේ පින්වත්නි. මම මේ බොහොම සංක්ෂිප්තවයි මේ ඉතිහාසය කියන්නේ. මේකේ තියෙනවා සෑහෙන අපිට කතා කරන්න දේවල්. ඉතින් එතකොට ඒ ගෙනාපු සියල්ලත් එක්කම ඒ වෛරය, ඒ අපේ රට කෙරෙහි හදපු වෛරය තාමත් අපිට දකින්න තියෙනවද නැද්ද? තාමත් දකින්න තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ Hindu කෙනෙක්වත් බෞද්ධ කෙනෙක්වත් නෙමෙයි. එයා වෙනත් ආගමික කෙනෙක්. එතකොට එයාට දකුණු ඉන්දියාවෙන් උදව් දෙන්න උපකාර වුණේ මොකද්ද? යටින් හිතලා බලනකොට මේ රාමායනයමයි. එතකොට අදටත් දකුණු ඉන්දියානුව සලකන්නේ අපි රාවණාගේ යක්ෂයෝ කියලා. අපේ පින්වත් ජනාධිපතිතුමා කෙරෙහි ඒ අය හිතන්නේ රාවණාගේ තවත් එක්තරා අතකොල් ඒ කියන්නේ බලවේගයක්. මේ ද්‍රවිඩ ජාතික පින්වත් පිරිස කෙරෙහි ඒ අය හිතාගෙන ඉන්නේ අපි ඒ අයට හානි කරන බලවේග පිරිසක්, අසුර පිරිසක් කියලා. මේක දේශපාලන ක්‍රමයකට හදලා තියෙන දැන් මේ ක්‍රමය. හැබැයි මේක යටි කතාව දේශපාලන කතාව නෙමෙයි. මේ ශාසනයේ අර සංස්කෘතයට හැරෙව්වට පස්සේ ඒකට බැඳගත්තු වෛරය තමයි ඔය යන්නේ තාමත්. ඉතින් තාමත් අපිට දකුණු ඉන්දියාව වෛර කරනවා. ඉදිරියටත් එහෙමයි ඔය රාමායනයේ විසින් හදපු ටික. එතකොට පින්වත්නි මේ විදිහට Hindu ආගම හැදුනේ කොයි කාලෙද කියන එක ගැන මැක්ස් මූලර් කියලා පඬිවරයෙක් කියලා තියෙනවා. අර සංකරාචාර්යවරයාගෙන් පස්සේ සකස් වෙච්ච බ්‍රාහ්මණ විශ්වාස හා ඇදහිලි ටික තමයි Hindu ආගම කියලා හැදුනේ කියලා. එතකොට එකක් පැහැදිලි. අර ශිව දෙවියන් හැටියට රුද්‍ර දෙවියන්ව අරගෙන ඒ සංකරාචාර්ය විසින් සකස් කරපු ක්‍රමේ Hindu නමින් හැදුනා. Hindu ආගමේ අද හරක් තහනම් කිරීමක් තියෙනවා. හරක් මරණ එක. ඒතර හරක් මරණ එක තහනම් කිරීම ඒ බ්‍රාහ්මණයන් විසින් ආපු මතයක් නෙනේ. ඒ බ්‍රාහ්මණයන්ට හරක් මරණ එක සම්බන්ධව එපා කියන මතය ඉගැන්වුවේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. මොකද්ද සූත්‍රය? බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය. එතකොට ඒකත් එක්ක බ්‍රාහ්මණයෝ පිළිගත්තු හරක් මැරීම සුදුසු නෑ කියන මතය තමයි අන්තිමට සංකරාචාර්යගෙන් පස්සේ හැදෙන මේ Hindu ආගමට ආවේ. එහෙමනම් Hindu ආගමෙත් දැන් අපේම පොළොන්නරුවේ සඳකඩ පහනේ ගවය අයින් කරලා තියෙනවා. එතකොට Hindu ආගමටත් මේ මතේ හැදුනේ ඇත්තටම ඒකට ඒ උපදේශය දුන්නේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි හැබැයි එකක් තියෙනවා කිව යුතු. එක එක රජවරු කාලෙන් කාලෙට ගව ඝාතන ආදී නොයෙකුත් මස් මේ සත්තු ඝාතන තහනම් කරනවා. දැන් දේවානම්පියතිස්ස රජතුමත් මිහිඳු ස්වාමීන් වහන්සේගේ ආගමනයත් එක්ක තහනම් කරා. මා ඝාත කියලා දින හැදුවා. ඝාතනේ එපා කියලා. මා කිව්වේ එපා. එතකොට මේ මා ඝාත නීති හදපු රජවරු තවත් අපේ ඉතිහාසයේ ඉන්නවා. ධර්මාශෝක රජතුමාත් එවැනි දේ කළා. ධර්මාශෝක රජතුමා මගේ මතකේ හරිනම් 7 වෙනි සෙල්ලිපියේද කොහෙද? එතුමා සකස් කරලා තියෙනවා ගවයන්ට සැලකීම සම්බන්ධව වෙනම කොටස් ටිකක්. ඒතර එතුමා පාරවල් ගානේ ගස් හිටවලා තියෙනවා හරකුන්ටයි මිනිසුන්ටයි විවේක ගන්න කියලා. ධර්මාශෝක රජතුමා. ඒ විදිහට එතුමාත් ගවයන්ට ආදරය කරලා තියෙනවා. හැබැයි පින්වත්නි මේ සත්ව ඝාතන කියන එක අපිට ලෝකයේ එකපාරට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා අපි කොච්චර මහන්සි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අද මිනිස්සු ආහාරයට ගන්න මස් වර්ග ටික සාමාන්‍ය කියන්නේ සම්මුතිය තුල ප්‍රධානව ගන්න මස් වර්ග ටික කුකුල් මස්, හරක් මස්, එළු මස්, මුව මස්, ඌරු මස් ඔන්න වගේ මස් වර්ග ටිකනේ. ඊළඟට මාළු. පින්වත්නි සංයුත්ත නිකායේ තියෙනවා තින්ස මත්ත කියලා සූත්‍රයක්.
ඒ තින්ස මත්ත සූත්‍රයේ තියෙනවා හරි අපූර්ව සිද්ධියක්. මට ඔය ගිය මාසේ සිද්ධියත් එක්ක ඔක හිතට ආවටක් ගාලා. පාවා නුවරේ ඉඳලා ස්වාමීන් වහන්සේලා 39ක් එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒ දවස්වල උන්වහන්සේ හිටියේ රජගහ නුවර. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වන්දනා කරලා වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂූන් 39 මේ වාඩි වෙලා ඉන්න තැනම අරහත්ත්වයට පත් කරවන්න පුළුවන් කියලා. මේ තින්සමත්ත සූත්‍රයේත් මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා රජමාලිගාවට ආපු වෙලාවේ. එතකොට එතනම ඒ ආසනයේ ඉඳලා මේ ස්වාමීන් වහන්සේලා 39 අරහත්ත්වයට පත් කරවන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ අහනවා අර ස්වාමීන් වහන්සේලා තාම රහත් වෙලා නොතිබුණාට උන්වහන්සේලාට භාවනාවේ යම්කිසි ශක්තියක් තිබ්බ අතීතේ බලන්න. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි හරක් වෙලා ඔබ ආත්ම කීයක් බෙලි කැපුම් පාරවල් කන්න ඇද්ද කියලා බලන්න කිව්වා. දැන් ස්වාමීන් වහන්සේලා අතීතයට හිත විමස බලනවා. හරක් වෙලා අතීතේ බෙලි කැපුම් පාරවල් කාපු අවස්ථා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා ඒ අවස්ථා සියල්ලෙම ගලාගෙන ගිය ලේ ටික එකතු කරොත් ඒ ලේද වැඩි හතර මහා සාගරයේ ජලයේද කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා මේ තනි කෙනෙක් හැටියට ස්වාමීනි මම එක නමක් කියනවා ස්වාමීනි මම හරක් වෙලා බෙලි කැපුම් පාරවල් කාලා ගලාගෙන ගිය ලේ ටික හතර මහා සාගරේවත් නෑ කිව්වා. ඒ 39 මේ විදිහට කියනවා. ඒතර මතක තියාගන්න මෙතන මේ වාඩි වෙලා ඉන්න ඔබ හැම දෙනාම හරක්කාත්ම ලැබලා බෙලි කැපුම් පාරවල් කාලා මිය ගිය අවස්ථාවල ගලාගෙන ගිය ලේ හතර මහා සාගරේවත් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා එළුව වෙලා. ඊළඟට ඇහුවා ඌර වෙලා. ඊළඟට ඇහුවා කුකුළු වෙලා. ඊළඟට ඇහුවා මෝ වෙලා. දැන් මේ අහන සත්තු ටික ඔක්කොම කවුද? මේ අදටත් මිනිස්සු ආහාරයට ගන්න සත්තු ටික නෙමෙයිද? එහෙනම් ඒකෙන් එකක් හරි පැහැදිලි. ඒ හැම සතෙකුටම ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි ඒ සතා වෙලා ගලාගෙන ගිය ලේ බෙලි කැපුම් පාරවල් කනකොට හතර මහා සාගරේවත් නැති තරම් ලේ ගලාගෙන ගියා කියලා. එතකොට මේ සත්තු ටික අනේක ඒ කියන්නේ තෙරක් පේන්නේ නැති සංසාරේ පුරා ඉඳලම මිනිස්සුන්ගේ ආහාර බවට පත් වෙලා තියෙනවද නැද්ද? පත් වෙලා තියෙනවා. ඒතර අපිත් ඕනෑ තරම් කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්යන්ගේ ආහාර බවට පත් වෙලා තියෙනවා අපිත් ඒ සත්තු වෙලා. ඒ කර්ම විපාකේ. එතකොට මේ දේශනෙත් එක මම කල්පනා කළා. ඉතින් එහෙනම් මේ ගවය ඝාතනය වුණත් කල්ප ගණන් ඈතින්දන් එන එකක්. මේක මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කරත හැකි නම් එතුමා ඉතිහාසගත වෙන්න ඕනේද නැද්ද? මොකද බුදුරජාණන් වහන්සේටවත් අඩුතරමේ සෝවාන් වෙච්ච බිම්බිසාර රජතුමාටවත් බැරි වුණා රජගහ නුවරේදී කරන්න. ඒතට හැබැයි ඝාතන නීති පනවනවා. නමුත් ඒ නීති පවතින ටික කාලයයි. සංසාරයට වඩා භයානකයි. කර්ම විපාක දීමීට වඩා භයානකයි. මේ කර්ම විපාක දෙන විදිහ මේ වගේ. ඔබ හිතන්න චූටි ගස්ලබු ඇටයකට පුළුවන් මහා මේ ලොකු ගස්ලබු ගහ හදන්න. එතකොට ඒ ගස්ලබු ගහේ හැදෙන හැම ගස්ලබු ගෙඩියකම ඇටවලටත් පුළුවන් ආයෙත් ගස්ලබු ගෙඩි හදන්න. දැන් අපි ලොකුම ගහ ගමු නුග ගහ. නුග ගහේ එක නුග බීජයකට පුළුවන් තවත් දැවැන්ත විශාල නුග ගහක් හදන්න. ඒ එක බීජයකින් හැදෙන එක ගහකට පුළුවන් තවත් ලක්ෂ ගාණක් ඇට හදන්න. ඒ ඇටවලටත් පුළුවන් ආයෙත් උන්නම් ගස් හදලා මේක ඉවරයක් වෙනවද? මේ කර්ම විපාකත් ඒ වගේ. එක කර්ම විපාකයකට පුළුවන්. දැන් බලන්න බීජයෙන් හැදුනේ තවත් බීජද නැත්නම් ගහක්ද? බීජයෙන් තවත් බීජ හැදුනේ නෑ. හැදුනේ මොකද්ද? ගහක්. ඒ වගේ අප මේ ජීවිතයේ ගෙවද්දී රැස් වෙන හැම කර්ම විපාකයකටම තවත් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විඥානම් බීජං විඥානි තමයි කියලා කිව්වා මේ බීජේ පැලවෙන ඇටේ. කුඹුර තමයි කිව්වා චේතනා කර්ම කම්මං කෙත්තං බීජය පැලවෙන පොළව කර්මය. තණ්හා සිනේහෝ ජලය තමයි තණ්හාව. දැන් මේක මේ විදිහට ඔබ තේරෙන විදර්ශනා ප්‍රඥාව තියෙන පිරිස ඉන්නවා.
සරල සම්මුතිය කාරණයක් කතා කරාට අපි චුට්ටක් මේ පැත්තත් බලමු. ඔබ ඇහින් රූපයක් දකිනකොට ඒ රූපය බාහිර තියෙන එකක්. ඒ බාහිර රූපය අරමුණක් විතරයි තමාට. ඒ රූප අරමුණක් කියලා කියන්නේ. ඒතර අරමුණ කියන්නේ මනසේ හැදෙන එකක්. මනසේ හැදෙන ඒ අරමුණ දැන ගැනීමට කියනවා විඥානය කියලා. දැන ගැනීමට මොකද්ද කියන්නේ? විඥානය. එතකොට රූප දැන ගැනීමට අපි කියනවා චක්කු විඥානය. ඊට පස්සේ ශබ්ද දැන ගැනීමට කියනවා සෝත විඥානය. ඒ විදිහට ගන්ධ සුවඳ දැනගන්න ගාන විඥානය, රස දැනගන්නවා જીවහා විඥානය. ඊට පස්සේ පහස දැනගන්නවා කාය විඥානය, අරමුණු දැනගන්නවා මනෝ විඥානය. මේ විඥාන තමයි බීජ. ඒව තමයි ආයෙ පැලවෙන්නේ. දැන් හිතන්න අපි ඇස් ඇරිය මොහොතේ ඉඳලා විඥාන හටගන්නේ නැද්ද? ඒ කියන්නේ රූප දැනගන්නේ නැද්ද? ඒ දැනගන්න හැම රූපයක් එක්කම ආයෙත් දැන ගැනීම ලක්ෂ ගාණක් බිහි කරන ස්වභාවය තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ කර්මයක් එක්ක, චේතනාවත් එක්ක. චේතනාව කියන්නේ පින්වත්නි ස්පර්ශ නිසා හටගන්න එක. ස්පර්ශ කියන්නේ ඇසේ ස්පර්ශය ගත්තොත් ඇසයි රූපයයි ඇසේ විඥානයයි කියන තුනේ එකතුවට කියන නමක් තමයි ස්පර්ශ කියන්නේ. ඔන්න ඔය තුන එකතු වෙච්ච ගමන් ඒ ස්පර්ශය නිසා හටගන්නා චේතනාවක්. ඕක තමයි කර්මය. ඒ කර්මය තමයි භවය කියන්නේ. අපි මේ රූපයක් බලන හැම තැනකම භවය සකස් වෙනවා එහෙනම්. ශබ්දයක් අහන හැම තැනකම භවය සකස් වෙනවා. ඒ හැම තැනකම තියෙනවා ආයි ලක්ෂ ගණන් තවත් රූප බලන්න, තවත් ශබ්ද අහන්න ආදී දේට සකස් කිරීමේ හැකියාව. ඉතින් රූප බලන්න ඕන නම් ආයෙත් ඇසක් ලැබෙන්න වෙනවා. ශබ්ද අහන්න ඕන නම් ආයෙත් කනක් ලැබෙන්න වෙනවා. එතකොට ඒ නිසා තමයි කර්මානුරූපව නැවත උපතක් සකස් වෙන්නේ. උපතක් කියලා ලැබෙන මොනවද? ඇසක්, කන, නාසය, දිව, කය, මනසක්. එතකොට මේ සියල්ල සමග සත්වයා කර්මානුරූපව දිගින් දිගට ඉපදී යනකොට දැන් නිකන් හිතන්න ලංකාවේ 5000ක් විතර දවසට හරක් මරනවලු. 5000. ඒතර සංඛ්‍යා ලේඛන වල තියෙන විදිහ. ඒතර 5000ක් විතර මරනවා නම් ඕවට මරන්න එකතු වෙන අය සාමාන්‍ය ජීවිත කාලේ Tamanට ලැබෙන ප්‍රමාණයෙන් කීයක් මරලා ඇද්ද? හරක් 100,000 ගාණක් එක මස් කඩේක මුදලාලි කෙනෙක් මරනවා. එක හරකෙක් මරණ මොහොතේ පහළ වෙච්ච චේතනාවලට එයා ඒ හරකගේ ලොම් ගානටම උපදින්න ඕනේ කියමු හරක් වෙලාම බෙලි කැපුම් කන. ඒතර අර හරක් දහස් ගානම මරපු ඒවට ඒ හරක් ඔක්කොගෙම ලොම් ගානට මෙයා ආය සංසාරේ බෙලි කැපුම් පාරවල් කන්න වෙනවා. ඔය මෙරුම් කන හැම හරකෙක්ම අතීතේ ඒ හරක් මරපු අය විය හැකි නැද්ද? විය හැකි. අපිට එක එක්කෙනාගේ කර්ම විපාක වළක්වන්න අමාරුයි. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ලැබුණේ තමා තුළ රැස් වෙන කර්ම විපාක ගැන අවධානය යොමු කරලා මෙතන මේ තමාට භවයෙන් නිදහස් වෙන්න. ඒකට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය දුන්නේ. නමුත් පින්වත්නි අපි මේ ශාසනය තුළ එහෙම ලැබිච්ච සීලය, සමාධිය, ප්‍රඥාව වඩන ආකාරය ගැන ටිකක් හිතිය යුතුයි. දැන් සීලය කියන එක ගත්තම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයා සීලය වඩන්නේ ඒකාන්තයෙන්ම නිවන පිණිසද නැද්ද? නිවන පිණිස. අපිට මේ ලෝකේ තියෙනවා වැහිච්ච දෙයක් අවිද්‍යාව කියලා. මේ වැහිච්ච දේ නිසා අපි කරන දේ සමහර වෙලාවට හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. ඒ අවිද්‍යාවට මම නිකන් ඔබට තේරුම් ගන්න පුංචි උපමාවක් කියන්නම්. යාළුවෝ දෙන්නෙකුට හිතෙනවා දැන් අද පොයේ දවසනේ. මේ වගේ පොයේ දවසක ඉර පායලා හඳ පායලා තියෙනකොට රෑ එළි වෙනකන් ඔරු පදින්න ගඟක. ඉතින් යාළුවෝ දෙන්නෙක් යනවා ගිහිල්ලා හොඳටම බීලා වෙරි මතේ හබල් දෙකත් අරගෙන දැන් ඔරුවට නැගලා ඔරුව පදින්න පටන් ගන්නවා. වෙරි මතේ සින්දු කියා වැනි දැන් ඔරුව පැදගෙන යනවා. එල්ලි වෙනකම්ම දාඩිය දාගෙන සතුටින් කියලා හිතාගෙන දැන් පදින ඔරුව. සින්දු කිය වටපිට බල එල්ලි වෙනකම් ඔරු පැද්දා. දාඩිය දාගෙන. උදේ එළි වෙලා බලනකොට ඔරුව එතනමයි. මොකද හේතුව කඹේ ලිහලා නැහැ. එතකොට කඹේ ලිහන්න බැරි වුණේ ඇයි? බැරි වෙලා නිසානේ. අපිත් පින්වත්නි මේ ජීවිතේ කරන දේවල් හරියට ඔය වගේ.
අවිද්‍යාව නම් වූ වෙරි මත නිසා තණ්හාව නම් වූ කඹයට බැඳිලා අපි එක තැනම දාඩි දාගෙන නැටීම්ලක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යාවට තමයි අපි ඉස්සෙල්ලම පහර දෙන්න ඕනේ. නැත්තම් අපි ඇලෙනවා. ඇලෙන්නේ ඇයි? ඇලෙන දේ කෙරෙහි ඇත්ත දන්නේ නැති නිසා. අවබෝධය නැති නිසා. අපි ගැටෙනවා. ගැටෙන්නේ ඇයි? අවබෝධය නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉස්සෙල්ලා ඇලීම ගැටීම දුරු කරන්න කලින් අවබෝධය හදා ගන්න ඕනේ. ඒකට තමයි ඉස්සෙල්ලම සක්කාය දිට්ඨියයි බින්දින්නේ නේ. කාමරාග පටිඝ වලටත් කලින්. ඉතින් මේ සක්කාය දිට්ඨිය බින්දිනවා නම් අපි සීලය රකින්නත් ඕනේ සක්කාය දිට්ඨිය බින්දින විදිහටමයි. දැන් ඔය අපි සත්තු කෙරෙහි ආදරෙන් සත්තු මරන්න එපා නොඑක් දේ කිව්වත් සමහරලාට අපි මේ හැම දෙයක්ම කරන්නේ සක්කාය දිට්ඨිය මත පිටලා නෙමෙයිද? මෙතන හැම ශික්ෂාපදයක්ම රකිද්දී එතන තියෙනවා අபிසංචේතිතං කියලා එකක්. මේ අවිද්‍යාව බිඳින්න නම් සංසාරයෙන් මිදෙන්න මේ භවයේ නවත්තන්න ඔබට සීලය සක්කාය දිට්ඨියත් එකතු නොවි රකින්න නම් මේක දැනගන්න ඕනේ. අபிසංචේතිතං කියලා කියන්නේ මේ හැම දෙයක්ම චේතනාව විසින් සකස් කරන දේවල්. මම ඔබට කාලය කෙටි නිසා නිකන් කෙටි උදාහරණයක් උපමාවක් කියන්නම්. අපි හිතමු සීලය තුල තියනවා නේද ඔබට පංච සීලය තුලත් සොරකමින් වළකින්න. දැන් මෙතන මේ මල් බඳුනක් තියෙනවා. මට හිතෙනවා දැන් මෙතන කවුරුවත් නැත්නම් වටපිට බලලා මේ මල් බඳුන හොරකම් කරන්න. එතකොට ඇහින් දැක්ක රූපයක් විඥාණයෙන් දැනගෙන ඒ ස්පර්ශ නිසා චේතනාව පහළ වුණා හොරකම් කරන්න ඕනේ කියලා. ඒතර මේ චේතනා විසින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයිද සීලය කැඩුනා කියන එක. එහෙනම් දුස්සීල වෙනවා කියන එකත් චේතනා විසින්ම සිද්ධ වෙන දෙයක් නේ. ඒ වගේ තමයි සිල්වත් වෙනවා කියන එකත් චේතනා විසින්ම තමයි සකස් කරන්නේ. යෝනිසෝ මනසිකාරය තුල ඉන්න කෙනා නුවණින් කල්පනා කරන කෙනා තමයි නුවණින් විමසා සීලය සකස් කරන්නේ. එතකොට එයා ලෝභය නැසීමටම සීලය රකිනවා. ද්වේෂය නැසීමටම සීලය රකිනවා. මෝහය නැසීමටම සීලය රකිනවා. එයා දන්නවා මේ සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන රකින්න සීලයක් නෙමෙයි කියන එක. මොකද එයා දන්නවා මෙතන මම්ම සීල් රකින්නවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ. මොකද්ද? හේතුන් නිසා සකස් වෙන සීලයක්. චේතනාව විසින් සකස් කරපු දෙයක් සංකත දෙයක් එච්චරයි. එයා සමාධිය වඩන කොටත් දන්නවා හේතුන් නිසා සිද්ධ වෙන දෙයක් මිසක් සංකත දෙයක් මිසක් මේ මම සමාධියක් හදාගත්ත කියලා එක නැහැ කියන එක. ප්‍රඥාව වඩන කොටත් එහෙමයි. නැත්තම් දැන් අපි කරන්නේ අර අනවබෝධය නම් වූ වෙරිමත්තම වැඩි කරනවා සීල් රැක. මම සීල් රකින්නවා කියන තැනම ආත්ම දෘෂ්ටියක් නෙමෙයිද තියෙන්නේ? ආත්ම දෘෂ්ටියක්. එතන සීලය මුල් කරගෙන ලෝභයක් වඩනවා. සීලය කැඩෙනකොට ද්වේෂය මුල් කරගෙන පසුතැවෙනවා. සීලය කැඩුණා කියලා. නමුත් මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන ශ්‍රාවකයා සීල රකින්න එහෙම නෙමෙයි. ඔබට මතක ඇති ඒක ස්වාමීන් වහන්සේ නමක් කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ අවුරුදු 20000ක් සීල් රැකලා අන්තිම මොහොතේ ගහක කොළයක් කඩනා කියලා පසුතැවි තැවි මැරුණ අපවත් වුණා. අපවත් වෙලා අදටත් ඒරකපත්ත නාගය වෙලා ඉපදිලා ඉන්නවා. ඔන්න සීලය රැකපු දේ මම සීල් රකින්නවා කියලා. නමුත් සන්තති ඇමති බීලා වෙරි මතේ ඇවිල්ලා හවස 2යි ගානටත් බිබී හිටිය මිනිස්සයා මෙන්න හවස 6 විතර වෙදි රහත් වෙනවා. මොකද හේතුව අර අවිද්‍යාව බින්දා. අවිද්‍යාව බින්දට පස්සේ ආයෙ ඇලෙන්නේ නෑ. මේ අනවබෝධය නිසායි මේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සීලය රකින්නකොට ඔබ මේ චේතනාව විසින්ම සකස් කරන දෙයක් කියන එක දකින්න පුළුවන් නම් ඒ සීලෙ නිකන් සීලයක් වෙන්නේ නැහැ. ඒක ආර්ය සීලයක් වෙනවා. සමාධිය වඩනකොට ඔබට පුළුවන් නම් මේක මම වඩන සමාධියක් මම කරනවා කියලා ආත්මයක් නෙවෙයි. මෙතන හේතු සකස් කිරීම නිසා සිද්ධ වෙන දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙන එකක් කියලා සමාධියක් දකින්න. ඒක ආර්ය සමාධියක්. එතන ලෝභය නෙමෙයි වැඩෙන්නේ. මොකද්ද? අලෝභය. ප්‍රඥාවමයි ඔය විදිහට විමසනකොට වැඩෙන්නේ. ඒ ප්‍රඥාව ආර්ය ප්‍රඥා. ඔය ආර්ය සමාධි ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා වඩනෝ නම් ඔබ මොන ශ්‍රාවකයෙක්ද? ආර්ය ශ්‍රාවකයෙක්. ඒ ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා වඩන ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ ඒකාන්තයෙන්ම හේතු දැනගත්තොත් විතරයි. දැන් අපිට හේතු ගැන ධර්මය ඇහිලා නැත්නම් හේතුන්ගේ ඵලයක් ගැන අපි දන්නවද? දන්නේ නැහනේ. ඒ ධර්මය ඇහුණට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ සීලය ආර්ය සීලයක් කරගන්න. නැත්නම් මේ සීලෙ බුද්ධ ශාසන නැති කාලෙත් තියෙනවා. සමාධි බුද්ධ ශාසන නැති කාලෙත් තියෙනවා. ප්‍රඥාව බුද්ධ ශාසන නැති කාලෙත් තියෙනවා.
ප්‍රඥාව කියන එක. සමහර කෙනා ප්‍රඥාව නැහැ කියලා. නමුත් යම්කිසි විදිහකින් නුවණ වැඩිවීමක් ශාසනයේ නැති කාලෙත් තියෙනවා. හැබැයි හේතුන්ගේ ඵලයක් හැටියටම දකිමින් මේ සීල සමාධි ප්‍රඥා වඩන්න පුළුවන් ශාසනයේ තියෙන කාලෙ විතරයි. ඒ ශාසනය තුළ ඒ ධර්මයේ ඇහුණ කෙනාට කියනවා ශ්‍රුතවත් කියලා. දැන් අපි කියනවා ಗುಣ තියෙන කෙනාට ගුණවත්. ඥානය තියෙන කෙනාට කියනවා නැනවත්. බුද්ධිය තියෙන කෙනාට කියනවා බුද්ධිමත්. ඔයගේ විවිධ විදිහට ශ්‍රුතය ඇහිච්ච කෙනා ධර්මය අහලා ඒ විදිහට ආර්ය වූ සීලාදී වඩන කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙනවා. දැන් බොහෝ දෙනා සීල් රකින්නවා හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විදිහට නෙමෙයි වඩන්නේ. ඉතින් මම අර මුලින් අපිට මේ ශාසනයේ ඉතිහාසෙ වෙච්ච මහා කලබගෑනිය ගැන චුට්ටක් කතා කරන්න ගිය නිසා බොහොම කෙටියෙන් තමයි මේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්විය යුතුයි කියන එක කියා දෙන්න සිද්ධ වුණේ. හැබැයි පින්වත්නි අපිට මේ හැම දෙයක්ම සිද්ධ වෙද්දී ඒ පසුපස දෙයක් තියෙනවා. ඕනම දෙයක යම් කිසි දෙයක් වඩද්දී ඒක යට තියෙන හේතුව නොබලා ඵලයට විතරක් අපි කටයුතු කරන්න ගියොත් අපිට කිසි තැනකදී නියම විසඳුමකට එන්න බෑ. සමහර විට ඔබ අතින් අතීතයේ යම් කිසි අඩුපාඩු සිදු වුණා නම් ඒවට පසුතැවෙනවා නම් ඔබ එතනත් සීලෙ මුල් කරන් වඩන්නේ දේශය. නේ? පසුතැවෙන එක නෙමෙයි සිද්ධ වෙන්නේ ශ්‍රාවකයා. දැන් අපි ගමු මෙහෙම යම් කිසි කෙනෙක් වොන්න මදුරුව මරණ එක නවත්තලා ගිය අවුරුද්දේ ඉඳලා සීලෙ රකින්නවා දැන්. එතකොට එයා මදුරුව මරණ එක නැවැත්වපු එක උතුම්ද නැද්ද? එයා උතුම් විදියට දැන් සීලෙ රකින්නවා. හැබැයි එයා ගිය අවුරුද්දේ ඉඳලා මදුරුව මරණ එක නැවැත්තුවා කියන එකේ තේරුම ඒ වෙනකම් මදුරුව මරලා නැද්ද? මරලා තියෙනවනේ. ඕනෑම සීලයක් අපි යම් දවසක රකින්න ගත්තා නම් ඊට කලින් අපි අතින් ඒව කැඩිලා නැද්ද? කැඩිලා තියෙනවා. අපි කැඩිච්ච ඒවා ගැන හිත පසුතැවෙනවා නම් අපිට සීලය රකින්න පුළුවන් වෙයිද? බෑ. කවුරු හරි අපිට සීල් රකින්නකොට චෝදනා කරනවා නම් අතීතේ කැඩිච්ච කියා ඔබ මෙහෙම කරා ගගා ඒව අපිට අදාළද? අදාළ නැහැ. අපි මේ මොහොතේ නිවැරදිව සීලය තුල ඉන්නවා නම් අපිට අතීතය ගැන පසුතැවෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එයා තමයි ආර්ය සීලය වඩන කෙනා. එයා ආර්ය සීලය වඩද්දී ආතුල ලෝභය, ද්වේෂය වැඩෙන්නේ නැති නිසා, සීලය මුල් කරගෙනවත් ලෝභය වැඩෙන්නේ නැති නිසා, සීලය මුල් කරගෙනවත් ද්වේෂය වැඩෙන්නේ නැති නිසා එයාගේ හිත නිකම්ම සමාධිමත් වෙනවා. ඔය සීලයත් එක්ක සමාධිය වැඩෙනවා කියන්නේ ඔහොම වැඩුවොත් විතරයි. එහෙම නැත්නම් කවදාවත් සමාධියක් වැඩෙන්නේ නැහැ. නිසා ඔබ හැම දිනාටම මම ආශිර්වාද කරනවා පින්වත්නි, අපිට ඉතිහාසයේ මහා දුක්බර විදිහට මේ ශාසනය අද වෙනකම් මෙහෙම පවත්වගෙන ඉන්න ලැබිලා තියෙන්නේ. ඔය බ්‍රාහ්මණයන් එක්ක කියපු හැම සිද්ධියකටම මූණ දෙමින්. ඒතොර එවැනි ඉතිහාසයක් තියෙන අපිට මේ ධර්මය අද මේ විදිහට ලැබුණේ අපේ පින්වත් ස්වාමින් වහන්සේලා මොන විදිහක හරි මේ ධර්මය අමාරුවෙන් ආරක්ෂා කරපු නිසාද නැද්ද? නිසා. ඔය කාලිංග මාග මෙහි ආවට පස්සේ පුස්කොළ පොත් අතට අරගෙන නූල ලෙහලා නූලෙන් ඇදලා ඒකේ තියෙන පිටු තැන් තැන් වල සීසීකට විසිරෝලා ওই විදියට පොත් ඔක්කොම විසිරෝලා ගිනි තියලා තියෙනවා. ඉතින් එහෙම කරද්දී කොහේ හරි ඉඳලා අපේ ස්වාමින් වහන්සේලා අමාරුවෙන් අර වලගම්බා රජුරුවන් කාලේ වැටකීය ඉස්ම වළඳ අමාරුවෙන් රැකපු ධර්මයක් අපිට තියෙන්නේ. අපි මේ ධර්මයෙන් අද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හොය ඉන්නවනම් අපි තරම් නීචයෝ ටිකක් තවත් නැහැ. ඉතින් ඒ නිසා අපි පුද්ගලිකව ගත්තොත් අපි තාම පොඩි. ඒ නිසා මට හිතෙච්ච දෙයක් තියෙනවා. මටත් මගේ පැවිදි මුල් කාලේ සත්පුරුෂ ශාස්ත්‍රය ලැබුණේ අඩුවෙන්. එතකොට මේ වෙද්දී සිවුරු ඇරලා උපැවිදි වෙච්ච එක්තරා පුද්ගලයෙක් මට මගේ පැවිදි ජීවිතයේ මුල් කාලේ අසත්පුරුෂ වේශයෙන්, නමුත් සත්පුරුෂ වේශයෙන් අසත්පුරුෂයෙක් විදිහට මුණ ගැහිලා මගේත් පැවිදි ජීවිතයේ මුල් කාලේ මම ගොඩාක් වැටුණ කෙනෙක්. නමුත් අද මම ඒවට චුට්ටක්වත් පසුතැවෙන්නේ නැහැ. මොකද අද මට සත්පුරුෂයෝ මුණ ගැහිලා තියෙන නිසා, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා තියෙන නිසා අද මට චුට්ටක්වත් අදාළ නැහැ. හැබැයි අපි මේ ධර්මයේ තුල අද ප්‍රසිද්ධ වීමක් හෝ යම්කිසි දේවල් බලාපොරොත්තු වෙමින් ධර්මයේ ඔබට කියා දෙන්න හදනවා නම් අතීතයේ අච්චර කඳුළු හලමින් ස්වාමීන් වහන්සේලා ධර්මයේ රැක ගැනීමට අපි කරන්නේ නින්දාවක් නෙමෙයිද? නින්දාවක්. ඉතින් ඒ නිසා මම පුද්ගලිකව කල්පනා කරපු දෙයක් තියෙනවා, මේ අපේ වයස තාම තියෙන නිසා ටිකක් වැඩිපුර විවේකේ තියාගෙන ඉඳ හිට විතරක් ඇවිල්ලා ඔබට ධර්මයේ කියා දෙනවා කියන එක
ඒක සමහර විට දැන් අද අන්තිම දේශනය කළා තව අවුරුදු 5කින් එන්න පුළුවන්. මම මේ කාරණේ කියන්න ඕන එකක් නෙමෙයි. මේක කියන්න හේතුවක් තියෙනවා. මේක කිව්වේ මොකොත් නිසා නෙමෙයි. මාස 8ක විතර කාලයක් ධර්මදේශනා මම නැවැත්තුවට පස්සේ ඇතැම් අය මත පතුරවලා තියෙනවා මම හිරේ ගිහිල්ලා, මම සිවුරු ඇරලා ගිහිල්ලා, මම පිස්සන් කොටුවේ. ඉතින් ඒ වගේ මති මතාන්තර සකස් කිරීම තුළ බොහෝ පව් රැස් කරගන්නවා වගේම සමහර අවස්ථාවල මේ ධර්මයේ අහමින් ධර්මයට එන ඇතැම් අය ශ්‍රද්ධාවෙන් බිඳෙන අවස්ථාත් එනවද නැද්ද? එනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න එක කවුරු හරි මතයක් යෝගයම මේ ස්වාමීන් වහන්සේ හෝ අහවල් ස්වාමීන් වහන්සේ ඔන්න පිරිහිලා ඔන්න ඒ ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ගිහිල්ලා කියලා. ඒත් ඔබට ඔබේ ශ්‍රද්ධාවේ හානියක් වෙන්න බෑ. අපි පහදින්නේ ශාසනයට මිසක් පුද්ගලිකව එක එක්කෙනාට නෙමෙයි නිසා. ඉතින් මෙවැනි මත පතුරමින් අකුසල් රැස් කරන පිරිස අතරට පින්වන්ත අය බිහි නොවේවා කියන අදහසින් කරුණාවෙන් මතක් කළේ. ඇයි හේතුව? පින් ඇති අයත් සමහර අවස්ථාවල අසත්පුරුෂයන්ට අහු වෙනවද නැද්ද? එක උදාහරණයක් තමයි අරහත්ත්වයටපත් වෙන්න පින තීච්ච පින්වන්ත ස්වාමීන් වහන්සේලා 500 නමක් දේවදත්තත් එක්ක මතවලට අහු වෙලා ගියේ නැද්ද? ගියා. භාග්‍යතුන් වහන්සේට ගරහා කරමින් ගියා. හැබැයි මේ රහත් වෙන්න පින තීච්ච පිරිසක්. ඒ නිසා අසත්පුරුෂ ශාස්ත්‍රයට අපි වැටෙන්න පුළුවන්, වැටිලා පිරිහෙන්න පුළුවන්. නමුත් නින්දා කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට පවා ස්වාමීන් වහන්සේලාට නින්දා කරන්න පුළුවන්. හැබැයි ඔබ තුල පින තියෙන්න පුළුවන් ඉතුරු වෙලා. ඒ පින නැසෙයි සත්පුරුෂ ශාස්ත්‍රය අහිමි වුණොත්. නිසා ඔබ හැම දිනාටම සත්පුරුෂ ශාස්ත්‍රයම ලැබේවා. අතීතේ කඳලු හලමින් මේ තාක් රැකගෙන ආපු මේ ශාසනයෙන් හැක්කි ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඔබට ලැබේවා. හේතුන් හැටියටම දකිමින් සීල සමාධි ප්‍රඥා වඩමින් ඔබ හැම දිනාටම මේ දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන්න වාග්ය වාසනාව උදා වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී ධර්ම දේශනාව සඳහා ඊටාම සත් අරමුණින් දායකත්වයේ දරනවා ඉනෝකා ප්‍රියන්ති පින්වත් මහත්මියත්, ඒ වගේම ලෙස්ලි ලීලානන්ද පින්වත් මහත්මයා, රාණි පෙරේරා මහත්මිය, අංජනා වික්‍රමාරච්චි පින්වත් මෙනවිය, දුනිල් බණ්ඩාර පින්වත් දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාම, ඒ වගේම KAD සිද්ධිසේන පින්වත් මහත්මයා, සාලිය වික්‍රමසිංහ පින්වත් මහත්මයා සහ කොළොන්නාව තරුණ බෞද්ධ සංගමේ සියලු පින්වතුන් මේ වෙලාවේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. සජීවීව මුළු ලෝකයේ පුරාම මේ ධර්මයේ පතුරවා හරින්නට ඔබ ඒ දායකත්වයේ දරන්නේ මෙන්න මෙවන් අරමුණු ටිකක් හිතේ තියාගෙන බෞද්ධ නාලිකාවේ සේවය කරන සිතුමිනි අබේවර්ධන පින්වත් මෙනවියගේ පියාණන් කීර්තිසේන අබේවර්ධන පින්වත් මැතිදුන්ටත් පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන, ඒ වගේම විශ්‍රාමලත් උපවිදුහල්පතිනි ඒ රාණි පෙරේරා පින්වත් මහත්මියට, තිසරණ ඉංග්‍රීසි දහම් පාසලේ පින්වත් ගුරු මණ්ඩලයට හා දරු දැරියන්ට, ඒ වගේම වැල්ලම්පිටිය ශ්‍රී විමලා රාම විහාරාධිපති ලබුතලේ සුදස්සන පින්වත් ස්වාමින් වහන්සේටත්, කොළොන්නාව තරුණ බෞද්ධ සංගමේ පින්වත් සභාපතිතුමක සියලුම සමාජික සමාජිකාවන්ටත් පින් අනුමෝදන් කිරීමේ එසෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණු තියාගෙන ඒ සියලු සත් අරමුණු ඒ අයුරින්ම සඵල වේවා කියලා සාදු කියන්න. පින්වත් සත්පුරුෂ මේ ධර්මයේ මෙච්චර පතුරවන්නට තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය ආදී වෙහෙසවන සියලු අනුශාසනා දෙන අපේ පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සිට සියලුම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, දායකත්වයේ දරපු සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත්, මගේ පින්වත් උපාධ්‍යයන් වහන්සේට සහ ආචාර්යයන් වහන්සේටත්, දෙමාපියන් ඇතුළු හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා. සියලු සත් ජනයෝ මේ සත් අරමුණින් පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම මේ පින් සතුටින් අනුමෝදන් වෙලා මේ ජීවිතේ කායික මානසික නිරෝගී සුව දිගාසිරි පිණසම මේ පින් උපකාර කරගනිත්වා. ඒ වගේම හැම දිනාටම මේ උතුම් පින් මෙලොව යහපතට වගේම පරලොව සුගතියටත් උතුම් ධර්මාවබෝධයටත් හේතු වේවා කියලා සාදු කියන්න. හැම දිනාගෙම සංසාරගත සියලු මියගිය ඥාතීන්ටත්, පින් කැමති සියලු දෙවියන්ටත් මේ පින් හේතු වෙලා ඒ අයත් ඒ ලෝකයන්හි උතුම් ධර්මය අවබෝධ කරගන්නට අපි රැස් කරපු පින් උපකාර කරගනිත්වා කියලා සාදු කියන්න.
විශේෂයෙන්ම අපි මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර කරනවා. උන්වහන්සේගේ සිට මේ තාක් දක්වා මේ උතුම් ධර්මයේ රැකගෙන ආපු රහතන් වහන්සේලාටත් ඒ වගේම වැලිවිට සංඝරාජ ස්වාමින් වහන්සේගේ සිට මේ ශාසනය පෙරහිච්ච කාලවල ශාසනය රකින්න මහන්සි ගත්ත සියලු ස්වාමින් වහන්සේලාටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්මානුකූලව සාදු ජන සමාජයක් බෙහි කරන්නට අවැසි මඟ ලෞතර ශ්‍රී සද්ධර්මයෙන්ම පෙන්වා දෙමින් ධර්ම දේශනාව පැවැත්